අයිබෝවල් ළමයි ඕන්න අද මට දැන් පෙන්වන්න බලන්න ඊයේ ඔයගොල්ලන්ට මම දුන්න ගෙදර වැඩ ටික මට දැන් පෙන්වන්න බලන්න. හරි දැන් සුපුන් ඉන්න බලන්න. ඕලම උඹේ පුත සර් ඒක ගෙදරනේ. ගෙදර ඔව් සර් මට වැරදීමකින් මේ ගෙදර වැඩ කරලා ඒක දාගන්න බැරි වුණා. මට නිින්ද ගියා. ඉන්න ගියා දඩගාපිය මෙතන දනගාපිය. අනේ සර් මට දැනගන්න බැහැ සර්. ඇයි දනගන්න බැරි? මගේ කකුල් දෙක තුවාලෙලා සර්. අනේ මේ බොරු කියන්න තු වහාම දනගාපිය. නැත්තම මේ වලින් ගහන ඈ. හරි දැනගන්නවා සර්. අද දැන් අනිත් තුනුත් ඉන්න බලන්න පොත් බලන්න. උඹේ පුත ගෙදර වැඩ මුකුත් කරලා නෑනේ බං. නෑ සර් මේකයි වුනේ. ඊයේ අපේ ගෙදර කරන්ට් එක ගියා. ඉතින් ඊයේ කරන්ට් එක ගියාට පස්සේ ආයෙ ආවත්නේ. ඔව් සර්. ආයෙ මම ගෙදර වැඩ කරන්න හදද්දි ආයෙ කරන්ට් එක ගියා. ඊට පස්සේ කරන්ට් එක ආව ඇතිනේ. ඔව් සර්. ඒත් මම ලියන්න නැතුව හිටියා. ඇයි ඒ? මොකද සර් මම ගෙදර වැඩ කරන්න හදද්දි තමයි අවතිස්සේම කරන්ට් එක යන්නේ. මම ගෙදර වැඩ කරන්න නැතුව ඉන්නේ ඉතුවා. ඇත්තද මහත්තයෝ? දනගාපිය මෙතන. මේ මොකද්ද යකර බේව? අල්ලමයි. දැන් අනිත් අය පොට්ටි කරන් එන්න බලන්න. Excuse me sir. මං එන්නද? එන්න මහත්තයෝ එන්න. තාත්තේ කොහමද? බුදු අම්බෝ. උඹනේ. කොහොමද දනගන් එන්න? නෑ සුපුන්ගේ තාත්තේ මම තමයි යාව දන ගැස්සුවේ. ඒ සර් මෙයා දනගන්නේ නෑ තාත්තේ මේකයි. මේ සුපුන් ඔය මගේ ගෙදර වැඩ වගේක් දුන්නා. ඒ ගෙදර වැඩ ටික මෙයා කරලා මේ අද පොත ගෙනාලා යන ඒකයි. ඒමද සර්? මූව අදාගන්න බෑ සර්. මුට හොදටම ගහලා අදාගන්න ඕන සර්. මේ කියන දේවත් අහන්නේ සර්. හරි දැන් තාත්තා මොකෝ ආවේ? සර් මේකයි. ඊයේ මට ලොකු සර්ගෙන් පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මං ඒකින්ද තමයි ඉස්කෝලට ආවේ. දැන් ලොකු සර්වත් හම්බෙලා මං ආවා. මම මේ නිකන් මේ පුතාවත් පොඩ්ඩක් බලලා පන්තියට ආවේ. හරි තාත්තේ. හරි. පුතා දැන් මේ වැඩ ටිකවත් කරන්නේ නැහැ තාත්තේ. ඇත්තටම කිව්වොත්. දැන් මං ඊළඟ පාර මේ වගේ දඟ වැඩක් කරොත් ඊළඟ පාර මං ගහන එක ගහනවා තාත්තේ. ඒක නම් ගොඩක් හොඳයි සර්. මෙයා ගෙදර ඉන්නකොටත් අපි කියන දේවත් අහන්නේ. දැන් නම් මෙයාට ගහලා තමයි හදාගන්න වෙන්නේ සර්. ඕනකට අපි උරතල් කරා වැඩි සර්. මේ මචං ඊයේ ප්‍රින්සිපල් සර් මේ ගැන කතා කරන්න කියලා අද එන්න කිව්වනේ. ඒ ගැන කතා කරත් දැන් ඊයේ වෙච්ච කේස් එක ගැන කතා කරත් දැන්නේ මචං. ඔව් නේද බං. බලමුකෝ තාත්තා දැනගත්තොත් ඉතින් මට කන්න වෙනවා මචං. පුඩා කරන්නද ඉතින්. කවුද මේ කෝල් කරන්නේ? හලෝ කවුද මේ? නෝනේ කියන්න. හරි මම තව ටිකකින් එනවා. දැන් මේ ඉන්න තමයි ලෑස්තිය. මම මේ පුතාගේ පන්තියට පොඩ්ඩක් ආවා ඒකයි. හරි. ඔයා මැසේජ් එකක් ගවන්නකෝ ගේන්න ඕන බට්ටික. හරි නෝනේ මගේන්න. කවුද තාත්තේ? නෑ මේ සුපුන්ගේ අම්මා. මේ බඩ එන ගමන් බඩ ටිකක් ගේන්න කිව්වා. එහෙනම් සර් මං ගිහින් එන්නම් ඈ. හරි තාත්තා හරි. එහෙනම් පුතේ මං ගිහින් එන්නම් ඈ. පස්සේ ගෙදරට දාන්න ගන්නම්කෝ ඔබ. හරි තාත්තේ. එහෙනම් ගිහින් එන්න තාත්තේ බයි. හරි ළමයි. දැන් මට පොත් ටික පෙන්නන්න බලන්න. හරි ළමයි මං දැන් යනවා. උඹලා දෙන්නත් දැන් ඉඳ ගන්නි. සර්. එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් බණ්ඩු අපි ගියා. ආයෙ මට බණ්ඩ කිව්වනේ. කමන්නේ මං යන්නම්කෝ. පස්සේ බලා ගන්නවා.